කරමු. හරිද? මේ අද ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මේ O level වල පරිමාව ගන්න. O level වල පරිමාව ගන්න සාකච්ඡා කරනවා. ඔන්න ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් බලන්න පුළුවන් ළමයි. දැන් ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක්. ඔයගොල්ලන්ට මතක නම් O level වල පරිමාව ගන්න. O level වල පරිමාව ගන්න සාමාන්‍ය ලකුණු කීයක් තියෙනවද? ලකුණු 10ක් විතර තියෙනවා ළමයි. තේරුණාද? O level වල ලකුණු 10ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලකුණු 10ම ගන්න පුළුවන් වෙන අද මේ වීඩියෝ එක මෙන්න මේ වීඩියෝ එකෙන් අද ඔයගොල්ලන්ට මෙන්න මේ ලකුණු 10ම ගන්න පුළුවන්. හරිද? ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ඉවර වෙනකම් බැලුවොත් ඔයගොල්ලන්ට මෙන්න මේ ලකුණු 10 ගන්න එක නිකන් පොඩි දෙයක් වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ වීඩියෝස් අපේ WhatsApp එක හරහා අපේ WhatsApp group එක හරහා ඒ වගේම තමයි අපේ YouTube channel එක හරහා මේ වගේ වීඩියෝස් තව දිගටම වැටෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලන්ට තව නැත්තම් මේ වගේ past papers ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ WhatsApp group එකේ නැත්තම් YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේ links අපි දාලා තියන්නම් මේ වීඩියෝ එකත් එක්කම. ඔයගොල්ලන්ට කැමති නම් join වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේවා බලන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේක තමයි ළමයි අද අපි ඩිස්කස් කරන ගාන 2025 O level පරිමාව ගාන. හරි. මේකේ මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ ළමයි. මට මතක විදියට නම් මේකේ තිබ්බේ මෙන්න මේ වගේ දීලා තියෙන රූපයක් ළමයි ප්‍රිස්මයක්. මෙන්න මේ වගේ ප්‍රිස්මයක් දීලා තියෙනවා. මේ ප්‍රිස්මයක සාමාන්‍යයෙන් කියනවා හරස්කඩ නැත්නම් හරස්කඩ පැත්ත ඍජුකෝණී මුහුණුවක් නැත්නම් ඍජුකෝණී ත්‍රිකෝණාකාර මුහුණුවක් තියෙනවා. ඒ වගේ මේක ඍජු උස වෙච්ච ප්‍රිස්මයක්. හරි. ඒ විදිහට අපි ඩීටේල්ස් ටික දීලා තියෙනවා. තව මෙයා මෙහෙම දෙයක් කියනවා. මෙන්න මේ ප්‍රිස්මය උණු කරනවා ළමයි. හරි. මේ ප්‍රිස්මය උණු කරනවා. ඒ කියන්නේ මේක ලෝහ ප්‍රිස්මයනේ බං. මෙන්න මේක උණු කරලා හදනවා ළමයි අරය R වෙච්ච ගෝල 12ක්. ඒක ඔයගොල්ලන්ට ඔන්න ගානෙම කියලා තියෙනවා. නේද? අරය R වෙච්ච ගෝල 12ක් හදනවා කියනවා. හරි. දැන් ඔයගොල්ලන්ට මතක නැහැ. ඔයගොල්ලන්ට තියෙන අවුල තමයි මෙන්න මේ වගේ කොහොමද මේ සූත්‍ර හොයාගන්නේ නැත්නම් ওই වගේමනේ අවුල තියෙන්නේ. බොහෝ දුරට මේවා නම් සාමාන්‍යයෙන් මං ගාව දැන් පේපර් එකක් නැහැ. මොකද මගේ මාස් පේපර් එක තියෙන්නේ ලැබ් එකේ. ඉතින් ඒක නිසා මට දැන් ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බලන්න පාස් පේපර් බුක් එක ගත්තොත් ඒකේ සාමාන්‍යයෙන් දෙවෙනි පාර්ට් එකේ උඩ හරි නැත්නම් ෆස්ට් පාර්ට් එකේ උඩ හරි කොහේ මේ වගේ සූත්‍ර දීලා තියෙනවා ළමයි. ඊට පස්සේ දැන් සූත්‍ර දන්නේ නැති වුණත් අපිට ප්‍රශ්න නැහැ. මේවා පොඩි පොඩි සූත්‍රනේ බං. මේව මතක තියාගන්න පුළුවන්. අපි දාගමු නිකන්. ප්‍රිස්මයක සෝමද බලන්න අපි පරිමාව හොයන්නේ. ප්‍රිස්මයක පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය. මම කියනවා ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා මොකෙන්ද? ඍජු උසින්. හරි. ඒ වගේ මතකද ගෝලයක පරිමාව? ගෝලයක පරිමාව මතකද? අපි ගමුකෝ අරේ R වෙච්ච ගෝලයකම. ගෝලයක පරිමාව මොකද්ද වෙන්නේ? අරේ R වෙච්ච ගෝලයක 4 බෙදීම 3යි 5 වාරයක් මොකද්ද? අරේ R නම් R වල ඝණය. මෙන්න මේ සූත්‍රයම ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕනි. සාමාන්‍ය මතක තියාගන්න ඕනි කමකුත් නැහැ. බොහෝ දුරට මේවා පේපර්ස් වල දෙනවා. හැබැයි හදිසියෙ නොදුන්නොත් ඒක නිසා කෝකලත් මතක තියාගන්න ළමයි. හරි. දැන් අපිට කියන්න මොකද්ද බං? මෙන්න මේ ප්‍රිස්මය උණු කරලා මෙන්න මේ අරය R වෙච්ච ගෝල 12ක් හදනවා කියලානේ. හරි. මහ දෙයක් නෑ බං. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රිස්මයේ පරිමාව මේක හැදුවා කියලා වෙනස් වෙනවද නෑනේ. ඇයි මේ මුළු ප්‍රිස්මයම එයා කියනවා මොකද්ද? ලෝහපතේ යවන්නේ. හරි. ඒ කියන්නේ මොකද්ද? මේ ප්‍රිස්මයම තමයි මෙතන තියෙන්නේ. හැබැයි මොනවද? ගෝල 12ක් කරලා. තේරුණාද? එහෙනම් ළමයි ඔන්න දැන් හරි. අපි එන මෙහෙම කරමුකෝ. මෙන්න මේ ප්‍රිස්මයේ පරිමාවයි මෙන්න මේ ගෝල 12 පරිමාවයි සමාන කරොත් හරි නේද? හරි. එහෙනම් අපි මේක සමාන කරමු. මම මෙතන ඉඳන්ම ලියන්නම්. හරි. මම ලියන වෙන ප්‍රිස්මයේ පරිමාව. ප්‍රිස්මයේ පරිමාව මොකද්ද බං? හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය තියෙන මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක හෝ ත්‍රිකෝණයක වර්ගඵලය වන සූත්‍රය මතකද? භාගයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. හරි. අපි දාගමු
හරස්කඩ වර්ගඵලය භාගයක් ආධාරක පාදයේ කීයද ළමයි 32යි ලම්බ උස 24යි. මෙන්න ළමයි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගත්තා. ඇයි බං මේ මුහුණට ත්‍රිකෝණය යන්නේ? හරි. ඔන්න හරස්කඩ. හරස්කඩ වර්ගඵලය ඔන්න අපි හොයාගත්තා. නැත්තම් හොයාගත්තේ නැහැ තාම ළමයි. හැබැයි අපි මේක හොයාගෙන ලියාගෙන තියෙනවා. හරි. එතකොට මොකද්ද? හරස්කඩ වර්ගඵලය ඍජුසෙන් ගුණ කරොත් මොකක්ද එන්නේ? ප්‍රිස්මයේ පරිමාව වෙනවා. ඍජුස කියන්නේ මොකද්ද බං? h. හරි. ඔන්න මම h ගෙන් ගුණ කරනවා. ඔන්න ප්‍රිස්මයේ පරිමාව ආවා. හරි. මේක සමාන වෙන්න එපා එහෙනම් මොකද්ද බං? අරය r වෙච්ච ගෝල 12ක පරිමාවට මේක සමාන වෙන්න ඕනේ නේද? අරය r වෙච්ච ගෝල 12ක පරිමාවට මේක සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් මොකද්ද බං? මම එක ගෝලයක පරිමාව ලියනවා ඉස්සෙල්ලා. 4 බෙදීම 3යි 5 r ඝනය. මේ තියෙන එක ගෝලයක්නේ. මේ තියෙන්නේ එක ගෝලයක්. හැබැයි මේ වගේ ගෝල කීයක්ද? මේ වගේ ගෝල 12ක් ළමයි. හරි. මේ වගේ ගොන්න ගෝල 12කට මේ වගේ ගෝල 12කට මෙන්න මේක සමානයි. හරි නේද? මේ වගේ ගෝල 12කට ඔන්න සමාන වෙනවා ළමයි. හරි නේද? හරි. දැන් තියෙන මොකද්ද බං? සුළු කිරීමක් තියෙන්නේ. එතකොට බලන්න ඔයගොල්ලෝ සුළු කිරීම මොකක්ද තියෙන්නේ? h උක්ත වෙන්න ඕනි. එතකොට බලන්න මේ සුළු කිරීම ඔයගොල්ලෝ ලේසියෙන්ම කරන්න පුළුවන්. කොහොමද? බලන්න. බව පෙන්වීමක් නේ තියෙන්නේ. h ඉන්න ඕනි එක පැත්තක phi r ඝණය කියන එකත් මේකෙන් කැපිලා තියෙනවද? නැහැ. එහෙනම් මේ phi එහෙම සුළු කරන්න යන්න එපා ළමයි. මොකද phi කියන එක අපිට ඕනේ. හරි. phi කියන එක සුළු කරන්න යන්න එපා. r ඝණය කියන එකත් ඒ විදිහටම තියෙනවා. එහෙනම් r ඝණය කියන එකත් සුළු කරන්න යන්න එපා. හරි. අපි අනිත් ඒවා සුළු කරලා දාමු. මම මේක පේන්න ඔයාලට සුළු කරන්නම්. මතක නේද? මේ ಗುಣ කිරීමක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මතක ඇති කියලා මම හිතනවා. ಗುಣ කිරීමක් තියෙනවා නම් මෙන්න මේ සුළු කිරීම මතක ඇති. මොකද්ද? දෙකේ ඒවා 1යි 32ට දෙකේ ඒවා කීයද ළමයි? 16යි. මතකයි නේද? හරි. එතන ඔන්න සුළු කරලා දැම්මා. ආයෙ සුළු කරන්න තැනක් නැහැ. හරි. මේ පැත්ත සුළු කරමුකෝ. 3 ඒවා නම් 1යි 12ට 3 ඒවා කීයද? 4යි. හරි. දැන් බලන්න 4 වරක් 4 කීයද බං? 16. හරි. ඒක මම ඊළඟ පියවරේ ලියන්නම්. ඊළඟ පියවර ළමයි මට මෙතන ලියන්න ඉඩ මදි. මම එහා පැත්තට ගන්නම්. මම මෙතනින් එහා පැත්තට ගන්නවා ළමයි. හරි. මම එහා පැත්තට ගන්නවා මේක. ඔව්. හරි. ඔන්න මම මිරි ගන්න ලියන්න. ඔන්න එහා පැත්තට ගන්න. හරි දැන් බලන්න මේ පැත්ත ඉතුරු මොකද්ද 16 ගුණ කිරීම 24 ගුණ කිරීම h මම ලියන්න 16 ගුණ කිරීම 24 ගුණ කිරීම h මේක සමාන වෙනවා ළමයි කීයටද 4යි 5 sorry මේ බලන්න 4 වරක් 4 16 නේද මෙතන 4 වරක් 4 16යි එහෙනම් මම ලියනවා කිලි මොකද්ද 16යි 5r ඝනය කියලා 16යි 5r ඝනය හරි නේද මොන 16යි 5r ඝනය කියලා මම ඒ පැත්තෙන් ලිව්වා. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැහැ මේක. මම පාටක් ආයෙ ලියනවා. හරි. මම ලියනවා 16 ගුණ කිරීම 24යි 16 ගුණ කිරීම 24යි h මේක සමාන වෙනවා ළමයි 16යි 5r ඝනයට 16යි 5 r ඝනය. හරි නේද? ඔන්න ඕක තමයි තියෙන්නේ. අපි මෙතන සුළු කරලා මෙන්න මෙතෙන්ට ආවා. හරි නේද? ඊට පස්සේ ළමයි මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ. ආයෙත් සුළු කරලා දාන්න පුළුවන් මෙතන. තව මොකක්ද? 16ට 16 1යි මේ පැත්තේ 16ට කපලා දානවා 1යි. මතකයි නේද? එකතු කිරීම අඩු කිරීම නැත්තම් ගුණ කිරීම බෙදීම කියනවා නම් සමාන ලකුණකින් උඩ උඩ කපන්න පුළුවන් යට යට කපන්න පුළුවන්. ඕගොල්ලෝ මං හිතනවා ඒක මතක ඇති කියලා. හරි. ඒක ඔයගොල්ලෝගේ ටීචර්ස්ලා එහෙමනම් වෙන වෙන විදිහට කියලා දීලා ඇති. හැබැයි ඒක වැරදි විදිහට තේරුම් ගන්න එපා. හරි. එතකොට ඔන්න මම ඔන්න දැන් මේක ඉතුරු ටික ලියා ගන්න ළමයි 24යි h සමානයි 5r ඝනය. හරි. අපිට දැන් h නේද තනි කරන්න ඕනේ. h තනි කරන්න මේ 24 මේ පැත්තට ගේන්න ඕනි. හරි. තේරෙන්නේ නැති ළමයිට මම ලියන්න. මේ පැත්තට 24න් බෙදෙනවා.
සමාන ලකුණකින් එක පැත්තකට කරන දේ අනිත් පැත්තටත් කරන්න ඕනි කියලා ඔයගොල්ලන්ට මොකක් හරි මතකයක් ඇති. හරි. ඒක ඕනනම් මම කියලා දෙන්නම්. මේ පැත්ත බලපන්. මේ පැත්තේ 24යි 24යි h නේ කියන්නේ 24 ගුණ කිරීම h නේද? එහෙනම් මේ පැත්තේ ගුණ කිරීමක් අයින් කරන්න නම් මේ 24 මේ 24 අයින් කරන්න නම් මේ පැත්ත මොනවද කරන්නේ? 24න් බෙදනවා. එතකොට බලන්න මේ පැත්ත අසමාන වෙනව නේද? එහෙනම් අපි මොකද්ද මේ පැත්තට මොකද කරන්නේ? 24ක් බෙදලා දානවා. හරි. ඔන්න 24ක් දැම්මා. මේ 24ට මේ 24 කැපිලා යනවා. හැබැයි මෙතන 24 එනවා. හරි. එතකොට මට උත්තරේ එනවා ළමයි මොකද්ද? h සමානයි 5r ඝනය බෙදීම 24යි. හරි. මහ දෙයක් නෑ ළමයි. ඔන්න වගේ පොඩි දෙයක් තියෙන්නේ. තේරුණාද? එතකොට බලන්න h සමානයි 5r ඝනය බෙදීම 24යි. මෙන්න මේක බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරි නේද? තව කියනවා මෙන්න මෙහෙම දෙයක් බව පෙන්වන මගින් දෙනු ලබන බව පෙන්වන්න ආර්ය අගය 4.32යි කියනවා. මෙන්න මේ ආර්ය අගය 4.32යි කියනවා. 5 ගේ අගය 3.14යි ලෙසගෙන h හොයන්නලු. හැබැයි මේක හොයන්න කියන්නේ මොනවාගෙන්ද? ලඝු ගණක භාවිතයෙන් තමයි හොයන්න තියෙන්නේ. තේරුණාද? හරි. ලඝු ගණක භාවිතයෙන් හොයන්න තියෙන්නේ. ඕගොල්ලෝ මේක ලියාගත්තේ නැත්නම් ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා හරි ලියා ගන්න ළමයි. අපි ඊළඟට ලඝු ගාන සාකච්ඡා කරනවා. ඕගොල්ලෝ දැන් මේක ලියාගෙන නැත්නම් ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා. අපි ළමයි දැන් ලඝු ගාන බලමු. හරිද? ඔන්න ළමයි ලඝු ගාන මෙන්න මේ විදිහට තියෙන්නේ කොහොමද? r සමානයි h නේද? h සමානයි මතක විදිහට ළමයි තිබ්බේ අපිට මේක දීලා තිබෙන ළමයි මෙන්න මේ විදිහට 5r ඝනය බෙදීම 24ක්. එහෙම එකක් නේද තිබ්බේ. මේ බව පෙන්වන්න තමයි අපිට තිබ්බේ. තේරුණාද? දැන් අපි මේක ලඝු භාවිතයෙන් අපිට කරන්න කියලා තියෙන්නේ නේද? හරි. දෙයක් නෑ බා. දෙපැත්තම අපි ලඝු සලකනවා. මම ලඝු සලකන එක මම මේක එක පියවරකින් ලියනවා. මම මේක ආදේශ කරලා ලියන්නකො ඔක්කොම බලන්න. නැත්තම් අමතක වෙනවා. හරි. අපිට r කියන්නේ කීයද බං? 4.32යි නේද? 4.32යි r කියන්නේ 5 ඉස්සෙල්ලාදී අපි 5 ලියමු. 5 වෙලාගේ කියලා අපිට කියන්නේ 3.14යි ගුණ කිරීම r ගගේ කියනවා ළමයි 4.32යි. හරි. මෙන්න මේක මොකද්ද? ඝනයක් තියෙනවා බෙදීම 24යි. මෙන්න මේක නේද ළමයි තියෙන්නේ. හරි. ඔන්න මම මේ පැත්තට ගන්නම් මේක සුළු කරන් යන්න ලේසි. හරි ළමයි. ඕගොල්ලන්ට මතකද ලඝු සුළු කිරීම වල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම ඒක ලියන්නම්. හරි මම මේ පැත්තෙන් දාන සංඛ්‍යාව මේ පැත්තෙන් දාන්න ලඝු. හරි. සංඛ්‍යාවයි ලඝු වෙන දැන් දැන්. හරිද? මතකද? සංඛ්‍යා ගුණ වෙද්දි ලඝු මොනවාද වෙන්නේ ළමයි? එකතු වෙනවා. සංඛ්‍යා බෙදෙද්දි ලඝු අඩු වෙනවා. සංඛ්‍යාවල බලයක් තියෙනවා නම් ලඝු මොනවාද වෙන්නේ? ගුණ වෙනවා. සංඛ්‍යාවල මූලයක් තියෙනවා නම් ලඝු මොනවාද වෙන්නේ? බෙදෙනවා ළමයි. ඔයගොල්ලෝ මම හිතනවා මේවා මතක ඇති කියලා. හරිද? හරි. එතකොට මම මෙන්න මේක ඔන්න ඔය විදිහට ලියා ගන්නවා. මතක නැත්නම් මේක නෝට් දාගන්න, නෝට් ඩවුන් එකක් දාගන්න ළමයි ඔයගොල්ලන්ට වටි. හරි. ඊළඟට මොකක්ද තියෙන්නේ? අපි මේ වගේ ලඝු බලමු ළමයි. මම මෙතන එල්ලෙන් දාන්න ඕනේ නැහැ නේද? ඔයගොල්ලෝ දන්නවා නේද එල්ලෙන් එහෙම දාගන්න. හරි. ඔන්න මම ලඝු දාන්නම්. ලඝු බලන විදිය මතකයි නේද? ලඝු බලද්දි මොකද? දශම ස්ථානය කොහෙට දෙන්න ඕනි? පළමු පූර්ණ සංඛ්‍යාව ගාවට දශම ස්ථානය ඇවිල්ලා තියෙන්න ඕනේ. බලන්න මේක නම් පළමු පූර්ණ සංඛ්‍යාව ගාවට ඇවිල්ලා තිනව නේද? හරි. එතකොට එහෙනම් පළමු පූර්ණ සංඛ්‍යාව ගාවටත් බිඳුවයි දශම පූර්ණ සංඛ්‍යාව එකක් පැන්නොත් මොකද්ද වෙන්නේ? 1 පූර්ණ සංඛ්‍යා දෙකක් පැන්නොත් 2 මතක ඇති කියලා මම හිතනවා. හරි. එහෙනම් ඔන්න බලන්න. මෙතන බිඳුවයි දශම. ඇයි? පූර්ණ සංඛ්‍යාව පළමු පූර්ණ සංඛ්‍යාව ගාවට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් බලන්න බිඳුවයි දශම දැන් බලන්න බිඳුවයි දශම. හැබැයි අපිට මේකේ 3යි ගානේ 3යි 1යි 4 කියලා ලඝු බලන්න පුළුවන්ද? බෑ. අපි බලන්නේ කොහොමද? මොකද අපිට ලඝු දෙක දෙන්නේ 10 පාදයට. එහෙනම් ලඝු බලන්නේ කොහොමද? 31 4 බලනවා ළමයි. හරි. සාමාන්‍ය අපිට 31 4 ලඝු බැලුවට පස්සේ එනවා ළමයි
0.4යි 9යි 6යි 9ක් වගේ 0.4යි 9යි 6යි 9ක් ඔන්න වගේ ගානක් හරි ඊට පස්සේ මොනවද සංඛ්‍යා ගුණ වෙනවා නම් ලඝු මොනවාද වෙන්නේ එකතු වෙනවා බලන්න ඊට පස්සේ එකතු වෙන්නේ මොකද්ද 4.32 4.32ක් බලන්න දශම ස්ථානයේ පළමු පූර්ණ සංඛ්‍යාව ගාවට ඇවිල්ලා නේද තියෙන්නේ එහෙනම් ඒක ප්‍රශ්නයකුත් නෑ එහෙනම් ඒකත් තමයි 0.4.32 බලන්න ළමයි ලඝු නැත්තම් ඒක බලන්න කොහොමද 43.2 බලන්න 43.2 බලද්දි සාමාන්‍යයෙන් ළමයි ඔයගොල්ලන්ට එයි 0.63යි 5යි 4ක් 0.63යි 5යි 4ක් හැබැයි මේකේ මොකද්ද බලන්න මේකේ බලයක් තියෙනව නේද 4.32 4.32 බලයක් තියෙනවා ඒ කියන්නේ මොකද්ද සංඛ්‍යාවක බලයක් තියෙනවා නම් ලඝු මොනවාද වෙන්නේ ළමයි ಗುಣ වෙන්නත් ඕනි ඒ කියන්නේ බං මේක මොකද්ද 3ෙන් ಗುಣ වෙන්නත් ඕනි හරිනේ අන්න ඒක 3ෙන් ಗುಣ වෙන්නත් ඕනි මම මේක පේන්නේ නැති නිසා මම ලියන්නම් මෙහෙම මෙතන මූල x ඔයගොල්ලෝ නෝට් එකක් දාගන්න හරි මම හිතුවා දැන් ඔය පේනවා ඇති කියලා හරි නේද හරි දැන් පේනව නේද ඊට පස්සේ තව දෙයක් වෙනවා මෙතන මොකද්ද බෙදීම 24ක් ඒ කියන්නේ මොකද්ද සංඛ්‍යා බෙදෙනවා නම් ලඝු මොනවාද වෙන්නේ සංඛ්‍යා බෙදෙනවා නම් ලඝු අඩු වෙනවා හරි එහෙනම් මොකද්ද මේක අඩු කිරීමක් නේ මම අඩු කිරීම මෙහෙම යටින් දාන්නම් එක දිගට දැම්මම ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ කැමති ලේසි විදිහට දාගන්න මම දැන් ඉඳ නැති නිසා මම යටින් දානවා හරි අඩු කරනවා කීයක්ද බං 24 ලඝු දැන් බලන්න දශම ස්ථානේ තියෙන දැන් මෙතන තේරුණාද දශම ස්ථානේ මෙතන තියෙන්නේ අපි මෙතන දශම ස්ථාන එකක් පන්නන්න බැහැ නම් මොකද්ද බං 1 දශම හරි 1 දශම 24 ලඝු ඒ කියන්නේ 24 බිඳුව බලන්න ළමයි සාමාන්‍ය ඔයගොල්ලන්ට එයි 1.38යි බිඳුවයි දෙකක් වගේ 1.38යි බිඳුවයි දෙකක් වගේ එනවා ළමයි හරි දැන් ආයෙත් අපිට තියෙන බස් සුළු කිරීමක් මම දැන් මේ ටික ලස්සනට ලියා ගන්න උඹට මම මේක හොඳටම තේරෙන්නේ නිකන් අර මොන්ටිසෝරි ක්‍රමයට වගේ විසඳන්න හරිද මොන්ටිසෝරි ක්‍රමය ඒ මොකද්ද බං ඔන්න වැඩි බිඳුවයි 0.49යි 69 හරි මේක ಗುಣ කරගන්න දැන් ළමයි ඕගොල්ලෝ දැන් උඹට දැන් ಗುಣ කරගන්න පුළුවන් බං 0.63යි 54 තුනෙන් ಗುಣ කරගන්න ළමයි 0.63යි 54 තුනෙන් ಗುಣ කරාම ළමයි 1.9යි බිඳුවයි 6යි දෙකක් වගේ එනවා සාමාන්‍ය එකතු කිරීම මම එකතු කිරීම මෙහෙම දාන්න. ඒතකොට ලේසි 1.9යි බිඳුවයි 6යි දෙකක් වගේ ඊළඟ. හරි. ඔන්න එකතු කරලෙමුකෝ බං. හරි 9යි 2යි කීයද 11යි එකක් ඉතිරි 6යි 12යි ඉතුරු එකයි 13යි ළමයි ආයිත් එකක් ඉතිරි 9යි 1යි 10යි එකක් ඉතිරි 4යි 9යි 13යි 1යි 14යි එකක් ඉතිරි මෙතන 1යි 2යි ළමයි හරි ඔන්න 2.4යි බිඳුවයි 3යි එකක් ආවා හැබැයි මේකෙන් අඩු වෙන්න ඕනේ කීයද බං 1.38යි බිඳුවයි දෙකක් අඩු වෙන්න ඕනේ. හරි නේද? මෙතන උත්තරේ ඔන්න මම මේ පැත්තෙන් ලියන්නම් ළමයි. නැත්නම් ඔයගොල්ලෝ පේන්නේ නැහැ. හරි. ඔන්න ළමයි මේකේ ලඝු අපි මේක සුළු කරමුකෝ. එකෙන් දෙකක් අඩු කරන්න බෑ. මේ පැත්ත එකක් ගන්නවා ළමයි 11න් දෙකක්. මම මේක කියලා දෙන්නේ කොහොමද? පොඩි උන්ට වගේම කියලා දෙනවා. නිකන් 9 වසරේ කට්ටියට වගේම කියලා දෙනවා. හරිද? නැත්නම් ඔක්කොම තේරුම් ගන්න. ඒ වගේම තමයි මේක ඔයගොල්ලන්ට ඉක්මනට කරගන්න පුළුවන් නම් ඉක්මනට මේ ස්ටෙප් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. ඔයගොල්ලෝ මේ වගේ දෙයක් ලියලා තිබ්බොත් හදිස්සියේවත් ඔයගොල්ලෝගේ මාකින් කරද්දි නැත්නම් මාකින් කරන ටීචර්ස් වලලා මොනවද වෙන්නේ? හදිස්සියවත් ඔයගොල්ලෝ ලියන උත්තරේ වල තිබ්බ මේ වගේ තැනකට ලකුණු දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ලඝු සුළු කිරීමවත් හරි ගිහලා තිබ්බොත්. තේරුණාද? ඒ නිසා මේ විදිහට ලියන එක ටිකක් වටිනවා. ඔයගොල්ලෝ කැමති විදිහකට ලියන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඔන්න ළමයි මෙන්න මෙතන තියෙනවා මේ වගේ දෙයක්. අපි මේක අඩු කරමු. එකෙන් දෙකක් බෑ ළමයි. හරි. 11න් දෙකක් ගියාම කීයද? 9යි. ඔන්න ලිව්වා 9යි. හරි. මෙතන දැන් කීයද බන් තියෙන්නේ? 2යි.
දෙකෙන් බිඳුවක් දෙකමයි. හරි. බිඳුවෙන් 8ක් බෑලමයි 10න් 8ක් ගියාම කීයද? 2යි. මේ පැත්තට එකක් ගත්ත ළමයි 3න් 3ක් බිඳුවයි. දශම ස්ථානයේ තියන්න 2න් එකක් ළමයි 1යි. හරි. අපිට උත්තරයක් එනවා ළමයි 1.229ක්. ඕගොල්ලෝ මතකද දැන් මෙතන කරන්නේ මොකද්ද කියලා? අපිට ආව නේද? හරි. මෙන්න මේ ආපු එකේ මොකද්ද බලන්න? ඇන්ටිලොග් බලනවා ළමයි. එහෙනම් මොකද්ද මෙතන දාන්නේ අපි? ඇන්ටිලොග් බලනවා. ඇන්ටිලොග්. ඒ කියන්නේ මොකද්ද? ln බලනවා. ln 1.0229 ln 1.0229 ln 1.0229 ln 1.0229 සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට එයි ළමයි 10.532. ඒ කියන්නේ සාමාන්‍ය මේක ඇත්තේ කොහෙද? 10.5 sorry කීය දෙන්නේ? 10.532 වගේ තමයි මේ වගේ ගන්නේ දෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න දශම ස්ථානයේ තියෙන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාව ගානක් අපි පන්නන්නේ ළමයි එකක් පන්නනවා. ඒ කියන්නේ කොහොමද? මෙතන තියෙන එකක් පන්නලා කීයද? 10.532 කියලා අපි දාගන්නවා. හරි. ඔන්න අපිට අවසාන උත්තරය ආවා 10.532 කියලා. එතකොට ළමයි මෙන්න මේක තමයි අපිට මෙන්න මේ ලඝු වලින් හොයන්න කියන්නේ. හරි. මම මේක දාගන්නම් ළමයි මෙතනින්ම. හරි. මම මේ උඩ මකන්නම්. හරි ළමයි. දැන් ඔන්න අපිට එනවා සාමාන්‍ය මොකද්ද? x සමානයි කීයද? 10.532. ඒ වගේ මෙයා මොකද්ද කියන්නේ අපි? ආසන්න පළමු වන දශම ස්ථානයට කියලාත් කියනව නේද? ඒ කියන්නේ මොකද්ද? මෙයා පළමු දශම ස්ථානයට. එහෙනම් මොකද්ද පළමු දශම ස්ථානයට? 10.5යි. එහෙනම් x සමානයි 10.5යි. මොනවාද මේවා? සෙන්ටිමීටර්ස්. සෙන්ටිමීටර් 10.5යි. ඔන්න ළමයි අවසාන උත්තරේ. අපෙන් අහලා තියෙනෙත් මෙච්චරයි බං. මෙන්න මේ ටික හෙව්වට පස්සේ ලකුණු කීයක් වගේ හම්බ වෙනවද? ලකුණු 10ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පාස් පේපර් ඩිස්කෂන් ගොඩක් අපේ ඔන්න channel එකට අප්ලෝඩ් වෙනවා. නැත්නම් අපේ WhatsApp group වලට අප්ලෝඩ් වෙනවා. ඉතින් ඒ වගේ links ඒ ඔක්කොම ඔයගොල්ලන්ට අපේ WhatsApp group එක හරහා log වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකට log වෙනවා නම් නැත්නම් WhatsApp group එකට log වෙනවා නම් ඔයාලට මෙන්න මේ නම්බර් එකට message එකක් දාලා තියන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ WhatsApp group එකට log වෙන්න පුළුවන්. නැත්නම් අපේ YouTube channel එක ඒ වගේක් තියෙනවා. ඊට පස්සේ අපේ website එකක් තියෙනවා. ඒ වගේ නම් ඔයගොල්ලෝ ඉස්සරහ වීඩියෝ වල බලන්න පුළුවන්. මේ වීඩියෝ එක අන්තිමට වැටෙයි. ඉතින් ළමයි මේ නම්බර් එකට message එකක් දාලා තිබ්බොත් ඔයගොල්ලෝ WhatsApp group එකට නැත්නම් අපේ WhatsApp group එකට ඔයගොල්ලෝ join වෙන්න පුළුවන්. හරි ළමයි. මම නම්බර් එක දීලා තියන්නම්. මොනි කට්ටිය මේකට join වෙන්න නැත්නම් message එකක් දාලා තියන්න. ඔයගොල්ලෝගේ වසරයි ඉගෙන ගන්න ඉස්කෝලේ නැත්නම් ඒක නම් ප්‍රශ්නයක්වත් නැහැ. ඔයගොල්ලෝගේ වසරයි තව ඔයාගේ නමයි දාලා තියන්න. එතකොට ඔයා group එකට add කරගනි. හරි. නම්බර් එක තමයි මේක. හරි. මේ නම්බර් එකට ඕගොල්ලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ අපේ groups වලට add වෙලා මේ වගේ ලස්සන පාස් පේපර් ඩිස්කෂන් බලන්න පුළුවන්. ඉතින් හැමෝටම සුබ දවසක්.